ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා ඔබ ගෙන යන සදහම් යාත්‍රාව නිර්වාණ නාලිකාව එහෙම නැත්නම් ලෝටස් පාත් කියන නාලිකාවත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් විශේෂම මාතෘකාවක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල WhatsApp හරහා මෙන්න මෙහෙම මැසේජ් එකක් යනවා. ඉතින් අපි ඒ ගැන හරියට පැහැදිලි කිරීමක් කරන්න මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලාම පටන් ගන්න. මේක යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන් ලයික් එකක් දාන්න. මම මේක පැහැදිලි කරන්නම්. මොකද අපි මේ නිර්වාණ මාර්ගය පිළිබඳව පැහැදිලි කරන යන එක සම්බන්ධයෙන් මෙන්න මෙහෙම අදහසක් සමාජගත වෙලා තියෙනවා සහ සමාජයේ හැම එකක් යන බවක් පේන්න තියෙනවා. මෙන්න මෙහෙමයි මේගොල්ලෝ කියන්නේ WhatsApp හරහා විනාඩි 20න් නිවන් දකින ව්‍යාජ සෝතාපන්න උගලට අහු වෙන්න එපා. ඔව් අපිත් කියන්නේ එහෙම ව්‍යාජේවට අහු වෙන්න එපා. අඩුම සෝතාපන්න වෙන්න කැමති අය ඉන්නවා නම් මේ ලින්ක් එකෙන් ගෲප් එකට එකතු වෙන්න කියමින් WhatsApp සහ Facebook හරහා අහිංසක බෞද්ධයන් මුලා කරන මහා සංවිධානාත්මක මිත්‍යා දෘෂ්ටික කල්ලියක් පිළිබඳව වහාම අවදි වන්න කියලා තමයි මේ පෝස්ට් එකේ තියෙන්නේ. ඇත්තට මෙහෙම මිත්‍යා දෘෂ්ටික පිරිසක් ඉන්නවා නම් අවදි වෙන්න ඕන. මොකද ඔයගොල්ලෝ කවදාවත් එහෙම නිහඬ වෙන්න එපා. විනාඩි 5න් 10න් නිවන් දකින්න බැයිද පුළුවන්ද කියන එක අපි මේ කතා කරමු. ගෲප් එකේ කතා කරමු. ඉතින් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද මේ වගේ පෝස්ට් දාලා මේ තමන් කරන වැඩේ තමන් කරන මිත්‍යා දෘෂ්ටික දේවල් සමාජගත කරන්න උත්සාහ කරන පිරිස් ඉන්න ඕන තරම්. තමන් හරි කියාගන්න. ඉතින් ඒක දැන් පොඩ්ඩක් බලමු. ඉස්සලා මේ ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරා ජීවිත පූජාවෙන් දේශනා කළ පාරි ත්‍රිපිටක ධර්මය මේ පොත් කතා කියා හැල්ලු කරමින් තමන්ගේ පැයක දේශනා කාලයක් මිනිසුන් වෙන සෝතාපන්න වලට බව කල්ලි වලට සැබෑ නුවණින් වටහා ගන්න කියලා හැම විස්තරයක් තියෙනවා. මෙතනදී කියන්න ඕනේ කතාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ඔය ත්‍රිපිටක ධර්මයේ අහන්න ඇති. අහපේකේ වරදක් අපි කවදාවත් කියන්නේ නැහැ. හැබැයි ඇහුවා වුණාට දැන් ඔයාලා අවබෝධ කරලා දින්නේ. අඩුම තරමේ සෝතාපට්ටි ඵලයටවත් පත් වෙලා දින්නේ. බලන්න අහපුව හැරිලා මේවා වෙලාද කියලා. තමන්ගේ දැනපමණින් බලන්න. එසේ වෙලා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති වුණොත් කරුණා කරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා ඇවිල්ලා අපේ WhatsApp අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳවත් ඔයගොල්ලන්ට කතා බහ කරන්න පුළුවන්. නිකන් බලන්න එන්න එපා. Tamanට සැබෑ මේ සෝතාපන්න වෙන්න එහෙම නැත්නම් නිවන් දකින්න උවමනාවක් තියෙනවා නම් ඒ අයට අවස්ථාව තියෙනවා මේ ධර්ම මාර්ගයේ මොනවද තියෙන්නේ කියලා අඳුර ගන්න. ඒතකොට එදා බුදු කල දාරුචීරිය කියන මහරහතන් වහන්සේ ගැන අහලා බලපුවාම ඔයගොල්ලන්ගේ පොත්වල ඇහිලා ඇති. මගදී දේශනා කරපු ධර්මයක් නේද? දාහනයට වඩින මගදී දේශනා කරපු ධර්මයක් නිසා විනාඩි කිහිපයක් තුල සෝතාපට්ටි ඵලය සහ අරිහත් ඵලයටපත් වුණා කියන කතාවක්. ඒතකොට එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන් දෙයක් ඔයගොල්ලෝ ඇත්තටම වැඳ බුදුන් වදිනවා කියා ගොඩාක් දේවල් කර මේ කාලේ නාස්ති කරන්නේ ඇයි කියන පණිවිඩය අපි කියනවා. ඒතර අන්නේ ඇයි කියන පණිවිඩය ගේන එක තමයි මේ සමහර අයට මෙන්න මේ අපහසුතාවයටපත් වෙලා තියෙනවා කියලා මට හිතෙන්නේ. මේ විනාඩි 20න් ව්‍යාජ සෝතාපන්න. ඉතින් මේ ව්‍යාජ සෝතාපන්න කියන්නේ දැන් මොකද්ද ඔයාලට තියෙන ගැටලුව? කල්පනා කරලා බලන්න ඔයගොල්ලොන්ට මෙච්චර කාලයක් මේක තේරුණාද කියලා. මේ මොනවද බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනාව. එතකොට අවුරුදු 45ක් පුරාවට උත්සාහ කරෙත් මෙන්න මේ වාගේ අර මෝඩකම් අරින්න. ඒ කියන්නේ කියව කාලනාස්ති කර ඉන්න එක නතර කරලා තමන් පිළිබඳව මේ ගමන පිළිබඳව මේ මාර්ගය පිළිබඳව විදර්ශනාවක් තුලින් දකින්න කියන එක තමයි උන්වහන්සේ දේශනා කරේ. එතකොට දැන් මේකෙම මේ මැසේජ් එකේ තියෙන දෙයක් මම කියන්නේ ඔයගොල්ලෝ මේ ඉවරකම් අහන්න. මෙතන කියනවා බුදුන් වහන්සේ කියන පාලි ත්‍රිපිටක ධර්මය. දැන් එතකොට ඔයගොල්ලෝ ධර්මයේ කර තියාන්නේ දැන්නේ. ධර්මයේ රකින්න ඕනේ. ත්‍රිපිටකේ රකින්නවා නම් රකින්න අය රැක ගන්න ඕනේ. තේරුණාද? දැන් මෙතන අපේ ගෲප් එකේ තියෙන ප්‍රධාන අරමුණ තමයි මේ පොත්පත් රැක ඉන්න එක නෙමෙයි. ඒ රැකපු පොත්පත් වලින් තියෙන ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය ඔයගොල්ලන්ට තේරෙන විදිහට පැහැදිලි කරලා මෙන්න මෙතන මෙහෙමයි වෙන්නේ කියන අවබෝධය ලබා දීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය හරබර ලෙස ඔය තියෙන සාකච්ඡා කර ඉඳලා කාලේ නැස්ති කරලා වැඩක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔයගොල්ලෝ බලන්න දැන් මෙතන මේ මිත්‍යා දෘෂ්ටික විනාඩි 5 දැන් ඔයාලට ඇත්තටම විනාඩි 15ක් 20ක් ඇතුළත නැත්නම් පැයක් දෙකක් ඇතුළත ඇතම් කෙනෙකුට සමහරට දවසක් දෙකක් ඇතුළත ඇතම් කෙනෙකුට මේ අවබෝධය ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා කතා කරන්නේ සෝතාපට්ටි ඵලයේද? එහෙම නැත්නම් අරිහත්ද? එහෙම ඔයාලා හිතයි. ඒක ඔයාලගේ වැඩක්. හැබැයි අපිට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඒ වගේ කෙටි කාලයක් තුලදී.
ඒතකොට කෙටි කාලෙකින් නිවන් දකින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඔයාලටත් එයි. ඉතින් එහෙනම් බුද්ධ වාසිතේ තියෙන්නේ එක සූත්‍ර දේශනාවක් කරලා අවසන් වෙනකොට සෝතාපන්න වෙනවා. තව සූත්‍ර දේශනාවක් අහනකොට අරියත් වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන කාලයක් නෙවෙයිද? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා අර සර්පයාගේ වලිගෙන් අල්ලගෙන දෂ්ට කරගන්නවා. ඉහෙන් අල්ලගත්තා නම් ප්‍රශ්නේ ඉවර. හරියටම වෙන්න ඕනේ තැන කොතනද කියන එක මේ තේරුම් ගත්තා නම් හරි. දැන් ඔයගොල්ලන්ගේ තියෙන අවුල තමයි ඒක තේරුම් ගන්න නැතුව මේ වගේ මැසේජ් කරන අය පස්සේ රැවටිලා ඒව පස්සේ දුවනවා. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම දැන් මේ අපි පැහැදිලි කරන එකට තමයි මේ කට්ටිය දෝෂාරෝපණය මේ නගන්නේ. මේ දවසෙන් දෙකෙන් තේරුම් ගන්න පුළුවන්ද කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒ තියෙන අපි දැන් එහෙම තියෙන ගෲප් වල අපි ඉඳලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. පැය ගණන් වරු ගණන් කියවනවා අර පොතේ තියෙන ඒවා ගෙනල්ලා. මෙලෝ දෙයක් දන්නේ නැහැ. Taman දන්නෙත් නැහැ, අහන් ඉන්නේ උන් ටික දන්නෙත් නැහැ. ඕක තමයි ඇත්ත කතාව. කියවනවා හැබැයි රට දිග මේ දැන් සාමාන්‍යයෙන් මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඔයාලා දන්නවද කෙනෙක් මිය ගියාට පස්සේ චරිතයට මොකද්ද වෙන්නේ කියලා දැකලා තියෙනවද? පොතේ මෙහෙම තියනවලු කියලා හරි හරඹ දාගා කියනවා. දැන් වෙන්න දේ දන්නේ නැත්තම් ඒක සද්ද නැතුව ඉන්න ඕනේ පොතේ තියෙන දේවල් ගැන කියෝ කාල් නාස්ති ගන්න නැතුව. ඒතකොට අපිට ඕනේ මොකක්ද? මේ ජීවත් වෙන්න බණක්ද එහෙම නැත්තම් නිවන් දකින්න බණක්ද? නිර්වාණ නිබ්බාන කියලා කතා කරන්නේ මොකක්ද? සෝතාපට්ටිය කියලා කතා කරන්නේ මොකක්ද? ඔය පොතේ හරි මොකේ හරි කතා කරන්නේ මොකක්ද මේ? ඒක හොයාගෙන ඒ දක්වා විදර්ශනාව වඩා ගන්න එක තමයි කරන්න ඕනේ. නැත්නම් ඒ දක්වා අවබෝධය ඇති කරගන්න එක කොයි කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව පොත ගෙනල්ලා ත්‍රිපිටකයක් ගෙනල්ලා ඒක තියාන හරම දදා ඉඳලා වැඩක් තියනවද? ඒක දැනුම් පද්ධතියක් විදියට කියව ඉඳලා වැඩක් තියනවද? පුළුවන් නම් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ වොයිස් එක අහන අය ඕනෙම කෙනෙක්. එහෙම නැතුව ඒක පැත්තකින් තියලා ඔය අරක දන්නවා අර සූත්‍රය දන්නවා මේ සූත්‍රය දන්නවා මේ සූත්‍රය මෙහෙම වෙනවා කිය අර දැනුම් පද්ධතියක් විදිහට කතා කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා විදර්ශනාවක් එක්ක තමන්ගේ ජීවිතේට මොකද කරගන්නේ සෝතාපට්ටි කියන දේ තේරුම් ගන්නවද නිබ්බාන කියන එකේ තේරුම් ගන්නවද කියලාවලා හිතනවා නම් WhatsApp link එක තියෙනවා ඔයගලන්ට ඒ group එකට සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි මෙතන ආවට කමක් නැහැ ඕන කෙනෙක්. ඒ සැබෑ උවමනාව තියෙන්න ඕනේ. Tamanට මේ මාර්ගයේ විදර්ශනා නුවණකින් දැකගත යුතුයි. මම මේ මාර්ගයේ යා යුතුයි කියන අවශ්‍යතාවයේ තියෙන අය පමණයි. අන්න ඒ අය එන්නේ. මොකද මේවැනි පෝස්ට් ෂෙයා කරන්නේ අන්න එහෙම උවමනාවක් නැති අය. ඒ අයට ඕනේ අර පොත කියව තව සංසාර චක්‍රය දික් කරගන්න. කොච්චර වුණත් තේරෙන්නේ නැහැ. ওই පොත කියනකොට නිවන් දකින්නවද පොත කියවලා මේ සංසාර චක්‍රයම තව දික් කරගන්නවද කියලා. හේතුව ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ ධර්ම අවබෝධයේ තියෙන පුජ්‍යලයකින්. ඒක ගිහිද පැවිදිද ඒක අදාළ වෙන්නේ නැහැ. කවුරුන් හෝ ධර්ම ශ්‍රවණය දැන් මෙතන දැන් අද කාලේ කාටද මේ ධර්මයේ දන්නේ කියන ප්‍රශ්නේ එනවා. එහෙම වෙන්න නම් සෝතාපට්ටි ඵලයටවත් පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒව නැත්තම් මේක පැහැදිලි කරන්න පුළුවන් හොඳ අවබෝධයකින් පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ කෙනා සෝතාපට්ටි නොවුනත් කමන්නේ අඩුම තරමේ ඒ පැහැදිලි කිරීමවත් හරියට කරගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්නයක් නැතුව. පොතේ මෙහෙමයි තියෙන්නේ පොතේ මෙහෙමයි තියෙන්නේ කිය පොතේම සූත්‍ර කියන හැර දක්වනවා 200ක් 300ක් තියෙනවනේ. වැඩක් නෑ ඒව කතා කරලා. මොකද එක සූත්‍රයක් ඇති මිනිස්සෙකුට මේ தත්ත්වයටපත් වෙන්න. මේ අවබෝධය ඇති කරන්නේ එකක් ඇති. සමහර වචන කීපයක් ඇති. ඒක එහෙම වෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. තමන්ගේ එදිනදා ජීවිතයේම තියෙන සිතුවිලි මාලාව දිහා බලලා අපි පැහැදිලි කරන දේ දිහා බලලා තේරුම් ගත්තොත්. ඉතින් මෙතන කියන්නේ මේ තියෙන දැන් මෙහෙමයි මේක. කාට හරි ත්‍රිපිටකේ රැකගෙන පොත රැකගෙන එහෙම යන්න රාජකාරියක් කරගෙන යනවා නම් අම්කිසි කෙනෙක්. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ ඒක අයින් කරන්න ඒක විසි කරන්න කියලා කියන්නේ. හැබැයි මම කියනවා නිර්වාණය දකින්න ඕනේ කෙනෙක් ඉන්නවනම් මේ සම්දිත්තිකත්වයට එන්න ඕමනාවක් තියෙනවා නම් එහෙම නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙන්න ඕමනාවක් තියෙනවා නම් කරුණා කරලා ওই දැනුම් පද්ධති පැත්තකට විසි කරන්න. ඕක වැඩක් නෑ. ඕක වැඩක් නෑ කියලා කියන්නේ පැත්තකින් තියන්න. ඉස්සෙල්ලා මේ මාර්ගයේ මොකද්ද කියන්නේ? කොහොමද ඒක වෙන්නේ? ඒ ගැන විදර්ශනාවකින් එහෙම නැත්නම් නුවණකින් අවබෝධයක් තුළ ඉඳගෙන මේක බලන්න හොඳට. කල්පනා කරලා බලලා ඒ අවබෝධය ආපු තැනදී ඔයගොල්ලන්ට පුළුවන් ඕනේ පොතක් ඕනේ දේශනාවක් ශ්‍රවණය කරන්න. එහෙනම් පළවෙනියෙන් කරන්න වෙන්නේ දන්න කියන කෙනෙක්ගෙන් ඉස්සෙල්ලා මේ මාර්ගය අහගන්න. එහෙම නැතුව පොත පෙරලන සූත්‍ර කියන අයගෙන් අහලා ඇති වැඩක් නැහැ. පොතක් පෙරලාගෙන සූත්‍ර ගොඩවල් කිය ඉන්න මිනිස්සුන්ගෙන් අහලා වැඩක් නැහැ.
එයාලත් මේක කියන අය ඉන්නවා සමහර අය. සමහර අය නිකන් සූත්‍රය කියනවා විතරයි. ඉතින් අපිට හොයන්න බෑනේ. ඒ නිසා ඔයාලා ඉස්සෙල්ලාම ඕන කෙනෙකුට ශ්‍රවණය කරන්න. ඕන කෙනෙක් කියන දෙයක් ශ්‍රවණය කරන්න. හැබැයි ඒ අයගෙන් ප්‍රශ්න අහලා හරි ඒ අදාළ තැන තේරුම් ගන්න. තේරුම් අරගත්තොත් ඔයාලට ඔය ඕන පොතක් කියවනකොට ඕන දේශනාවක් ශ්‍රවණය කරනකොට මේකේ යථාර්ථය මොකක්ද කියලා තේරෙනවා. නැත්තම් වෙන්නේ දැනුම් පද්ධතියක් විතරක් විදිහට හැමදාම ඔය ගැන කියව ඉන්න එකක් විතරයි සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලගෙත් ඉන්නවනේ යාළුවෝ ෂෙයා කරලා මේ සම්බන්ධ කිරීම කරන්න. එතකොට අපි සාකච්ඡා කරමු. එතකොට මේකේ තියෙනවා තව දෙයක්. මෙවැනි ව්‍යාජ කල්ලි වල ප්‍රධාන උපක්‍රමය මේගොල්ලෝ මේ කියන මේ කියන්නේ ඇත්තටම මේ අවබෝධයක් නැති පිරිසක් කියන්නේ. ඒක වගකීමෙන් කියන්න ඕනේ. මොකද ධර්ම මාර්ගය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් නැති පිරිසක් කියන කතාවක්. හැබැයි කියන කතාවේ වරදක් නැහැ. මොකද ඇතැම් පිරිස් මේ රටේ ඉන්න පුළුවන් අනවශ්‍ය විදිහට මේ ධර්මයේ හසුරුවන. එම් පිරිස් ඉන්න පුළුවන්. ඒතකොට ඒ නිසා මේ කියන කතාවේ ප්‍රශ්නයක් ගැන මම කියන්නේ නැහැ. නමුත් මේ මෙහෙම ෂෙයා කරන පිරිස බහුතරයක් අපි දන්න පිරිස් ඉන්නවා. ඒ අයගේ තියෙන්නේ අර දැනුම් පද්ධතියක් විතරයි. ඒ දැනුම් පද්ධතිය කියව පට්ටක ගහ කියෝ ඉන්නවා. හැබැයි කෙනෙකුට ඒක අවබෝධ කරගන්න මාර්ගයක් පෙන්වන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. ඔය මෑතකදීත් මම එහෙම සමහර ගෲප් වල ඉන්නකොට ඉතින් ඒගොල්ලෝ ලොකුවට කියවනවා. පැය ගණන් කියවන ගියත් ඒ ඉන්න අයටවත් ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඒකෙන්ද අපි ධර්මයක් ශ්‍රවණය කරනවා නම් අවශ්‍ය කොටස විතරයි ශ්‍රවණය කරන්න ඕනේ. මේ තියෙන ඔක්කොම කියවලා හරියන්නේ නැහැ. දැන් ත්‍රිපිටකය කියවනවා කියලා මුළු පොතම කියවුවයි කියලා ඇති වැඩක් නැහැ. මේක අවබෝධ කරගන්න බැයි නං. එකක් කියවුවත් ඇති. හරි විදියට හරි කෙනෙක්ගෙන් හරියට පාර අහගෙන කියවලා බැලුවා. ඒච්චරම තමයි ඒක තේරුම් ගන්න හොඳට පුළුවන්. එතනින් මේ ගමන අවසන් කරගන්න හැකියාව තියෙනවා. හරි මේකේ තියෙනවා පළවෙනි එක තමයි මේගොල්ලෝ කියනවා මේ ව්‍යාජ කල්ලි වල ස්වභාවය මෙහෙමලු කියලා කියනවා. ත්‍රිපිටකයේ ප්‍රතික්ෂේප වෙන බුදුරන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා අඩංගු ත්‍රිපිටකයේ කියවීම වළක්වා ඔවුන් පවසන හිතලුළු අවබෝධයක් පමණක් පිළිගන්නා ලෙස පළ කිරීම. ඉතින් මම අහන්නේ මෙච්චර කාලයක් ඔයගොල්ලෝ ත්‍රිපිටකයේ කියවුවද? දැන් හරිද ඔක්කොම? දැන් සම්මා දිට්ඨිකයිද? දැන් සෝවාන්ද? එච්චර අහන්න දෙන්නේ. දැන් අරිහත්ද? නිමිලද හිත? දැන් හරිද සේරම? පොඩක් කල්පනා කරලා බලන්න. අපි මොකද කියන්නේ කියලා. එතකොට එහෙම වෙලා නැත්නම් ඉතින් මේක කියව ඉඳලා වැඩක් තියනවද? ප්‍රතික්ෂේප කරන්න කියලා කියන්නේ කියව දේශනාවක් අපි පොත කියව කියලා ගන්නේ දැනුම් පද්ධතියක් විතරයි. මේ දැනුම් පද්ධතියක් අරගෙන යන්නේක අපි නම් ප්‍රතික්ෂේප කරනවා. මොකද ওই දැනුම් පද්ධතිය ඔක්කොම ටික සංසාර චක්‍රය දික් කරනවා මිසක් සංසාර චක්‍රය කෙටි කරන්න හේතු වෙන්නේ නැහැ. අවබෝධයක් ලබා ඊට පසු ගන්න සියලු දැනුම් පද්ධති. එහෙම නැත්නම් දැනට දැනුම් පද්ධති තියෙනවා නම් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සෙල්ලා මේක මොකද්ද බුද්ධ දේශනාවේ තියෙන දේවල් කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරලා නැවත දැනුම් පද්ධතිය හිමීට පරිශීලනය කරා නම් අන්න ඒකත් වටිනවා. හැබැයි ඒක කරන්නේ නැහැ අපේ කට්ටිය. ඉතින් අපි කතා කරන්නේ හැමදාම අපේ භාෂාවෙන්. මොකද ඔයගොල්ලන්ට තේරෙන්නේ පොතේ භාෂාවට වඩා අපිට එදිනෙදා ව්‍යවහාරික භාෂාවෙන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා පැහැදිලි කරාට පස්සේ අන්න ඔයාලට පුළුවන් පොතේ ඒවා කොහොමද තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. ඊළඟට කියනවා මේගොල්ලෝ ව්‍යාජ ප්‍රචාර. ඊයේ සාකච්ඡාවෙන් දෙන්නෙක් සෝවන් වුණා ඔබ තාමත් ප්‍රමාද ඇයි වැනි ලේබල් ගසමින් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව අනිසලෙස ව්‍යාපාරික මට්ටමින් පාවිච්චි කිරීම. ව්‍යාපාරයක් කියලා කියන්නේ බිස්නස් එකක්. කිසිම බිස්නස් එකක් සිද්ධ වෙන්නේ නැහැ කොහොම. මම නම් දන්නේ මේ අපි ගාව නැහැ. තව කොහේ හරි තියෙනවද දන්නේ නැහැ. මේ ෂෙයා කරලා තිබුණේ යම්කිසි පෝස්ට් එකක අර්ථකථනයක ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් අපි කරන එකේ එහෙම එකක් නැහැ. සමහරට මෙහෙම අපි දාන අපිත් ඔය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සාමාන්‍ය ගෲප් වල ඉන්න අයට දානවා ඊයේ කෙනෙක් මේ මට්ටම අවබෝධ කරගත්තා. ඔයගොල්ලෝත් අවබෝධ කරගන්නවා නම් සම්බන්ධ වෙන්න. ඒක ඇවිල්ලා කෙනෙක් තව අර ඒ ගෲප් එකට සම්බන්ධ කරගන්න තියෙන උනන්දු. අපි දන්නවනේ ප්‍රවෘත්තියක් දැම්මත් ඒක ඇට්‍රැක්ෂන් එකක් තියෙන දානවා. ඒක හැටි. ඒතකොට කෙනෙක් උනන්දු වෙනවා. රයිට් මේගොල්ලන්ට පුළුවන් වුණා නම් අපිට බැරි වෙයිද කියලා පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඒකට හුම්කම් දීලා බලන්න උත්සාහ කරනවා. ඉතින් ඒතකොට ශ්‍රවණය කිරීම ඉතාම ධර්ම ශ්‍රවණය කියන්නේ ඉතාම වැදගත්. එතකොට පුළුවන් ප්‍රශ්නයක් එනවා නම් කතා බහ කරලා විසඳ ගන්න. ඉතින් ඒක පුළුවන්. කාටවත් දැන් අපි නම් අපේ කිසිම සාකච්ඡාවක කාටවත් සෝවාන් වුණා දැන් ඔයා සෝවාන් වෙලා ඉන්නේ දැන් ඔයා අරිහත් වෙලා ඉන්නේ කියන කතා කියන්න යන්නේ නැහැ. හැබැයි ඒක කියනවා නම් මෙහෙම කියනවා. පෙන්නලා දෙනවා. දැන් බලන්න ඔය තේරුම් ගත්ත ප්‍රමාණය මත මොකද අවබෝධය කියන එක අපිටම ඉන්න බෑනේ. අවබෝධය දන්නේ අහගෙන ඉන්න අනිත් කෙනා. සාකච්ඡාව වෙනකොට අනිත් පාර්ශවයේ කෙනා තමයි දන්නේ. අපි පුළුවන් තරම් අවබෝධ වෙනවා. අවබෝධ කරලා පෙන්නලා දෙනවා මේ පොතත් සමගාමීව නැත්නම් එයාගේ දැනුම් පද්ධතිය සමගාමීව එයාගේ මොකක්ද වෙලා තින්නේ. දැන් අපි හිතමු යම් කෙනෙක් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් තියෙනවා. විචිකිච්ඡා කියන්නේ මොකක්ද කියලා හොඳටම තේරුම් ගන්න තියෙනවා. ඒක දැනුම් පද්ධතියක් මත පදනම් කරගන්න නෙමෙයි තමන්ගේ නුවණින් දැකලා මෙතන මෙහෙම වෙනවා කියලා තේරුම් ගන්න තියෙනවා.
සීලබ්බත පරාමාස කියන්නේ මොකක්ද කියලා යම් ප්‍රමාණයකට යාලා තේරුම් ගන්න තියෙනවා. දැන් ඉතින් මොකද්ද ওই தත්ත්වය? ওই ටික අවබෝධ කරගෙන විදර්ශනා නුවණක් එක්ක සම්මාදිට්ඨික වෙලා තියෙනවා නම් ඉතින් සෝතාපට්ටි ඵලය කියලා ඒකට කියන්න බැයිද අපිට? මම නම් දන්නේ නැහැ ඉතින් තව සෝතාපට්ටි ඵලයක් තියෙනවා නම් ඉතින් ඔයගොල්ලෝ කියන්න. ඒක කියන්න පුළුවන්. එතකොට අපි කියන්නේ සෝතාපට්ටි ඵලය දාගන්න කියලා ඒගොල්ලෝ. දාගන්නවා කියන්නේ මම ඉන්නවා කියන එකනේ. මම කියලා කෙනෙක් එතන හැදෙනවා කියන එකනේ. එහෙම දාගන්න කියන්නේ නැහැ. අවබෝධය පොඩ්ඩක් අර ධර්මයේ කරුණු ඇතුළෙම විනිශ්චය කරගන්න කියන පණිවිඩය තමයි අපි නම් ගේන්නේ. හරිද? ඉතින් ඒතර මෙතන මේගොල්ලෝ කියන ප්‍රශ්න කිරීම ඊළාට තියෙනවා ප්‍රශ්න කිරීම තහනම්. නෑ අපි ගාව නම් ප්‍රශ්න කිරීම කිසිම තහනම්. ඔවුන්ගේ මතයට පටහැනිව සැබෑ ත්‍රිපිටක මූලාශ්‍ර පෙන්වා දෙමින් බුද්ධිමත් ශ්‍රාවකයන් සමූහ වලින් ඉවත් කරනවලු. ඒ කියන්නේ මේ ත්‍රිපිටකයෙන් ගෙනාලා දෙන. දැන් ඇත්තටම අපි නම් ඒක කරනවා. හේතුව අවබෝධයකින් තොරව. ඒ කියන්නේ විදර්ශනා නුවණකින් තොරව ඔතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා නිකන් දැනුම් පද්ධතියක් විතරක් තියාගෙන ත්‍රිපිටකයේ කෑලි ගෙනල්ලා අපේ WhatsApp group වල දාන කට්ටිය නම් අපි අයින් කරලා දානවා. මොකද මෙතන අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ කෙනෙක්ට මේ ධර්මයේ තේරුම් කරවන්න. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, නිවැරදිව ගමන් කරන්න පාර පෙන්වන්න. එතකොට අර දැනුම් පද්ධතියක් විතර ගන්න තැන නම් ඕන තරම් තියෙනවානේ. එහෙම වැඩක් නැහැ. එතකොට මේ දැනුම් පද්ධතියක් තුල ඉඳගෙන යම්කිසි කෙනෙක් පෝස්ට් එකක් මේකට ෂෙයා කරනවා නම් අපි ඒ පෝස්ට් එකත් අයින් කරනවා. ඒ වගේම ඒ එන කෙනත් සමහරවිට අයින් කරලා දානවා කියලා තේරුම් ගන්න නැත්තම්. මොකද දැනුම් පද්ධතිය වල මිනිස්සු වැඩක් නැහැ. අවබෝධ කරගන්න උනන්දුවක් දක්වන්නේ. එයාලට ඕනේ අපි කියන්නේ එකට පටහැනිව නෑ. ඕක පොතේ මෙහෙමයි තියෙන්නේ. අපේ අර්ථකථනයක් දුන්නාම ඒ අර්ථකථනය තුල තියෙන සංයුතිය ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒ කරුණු ටිකට අදාළව පොතේ තියෙනවා නම් ඒක හරි මේ මෙතන ගැලපෙනවා කියලා කියන්න පුළුවන් නම් ඒකනේ වෙන්න ඕනද? හැබැයි මේ වචන ටිකෙන්ම නොකියුවහම පොතේ තියෙන වචන වලින් නොකියුවහම නෑ පොතට ගැලපෙන්නේ නෑ කියලා අයින් කරන මිනිස්සුන්ගේ කියන්නේ මොලේ නෑ කියන මිනිස්සු තමයි අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ කියන දේ තේරුම් ගන්නවත් මොලේ නෑ. දැන් අපි නම් ගොඩක් වෙලාවට පැහැදිලි කරපු කරුණු බහුතරයක් අය ත්‍රිපිටකය තුල පවා ඒ අදහස් ඒ විදිහට පවතිනවා කියන එක ඒගොල්ලෝ සූත්‍ර පවා ගෙන හැර දක්වපු අය ඉන්නවා. ඒ තමයි අර මේ යථාර්ථ මාර්ගය යන්න උත්සාහ කරන අය. අනික් මිනිස්සු ඇවිල්ලා ත්‍රිපිටකයේම කරපින්නගෙන අර ඇලකින් දොලකින් මූදකින් ගොඩ මේ ගඟකින් ගොඩ වෙන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. අර ඔරුවක් පාවිච්චි කරනවනේ අපි. ඒගොල්ලෝ තමයි අර ගඟෙන් ගොඩ වෙලා ඔරුව කර තියන මිනිස්සු. ඒකෙන් කියන්නේ අපි ත්‍රිපිටකය විනාශ කළ යුතුයි, ත්‍රිපිටකය අයින් කළ යුතුයි. එහෙම කිසිවක් අපි කියන්නේ ඒක ඔසේ නොවිය යුතුයි. මොකද හේතුව ඒකේ තියෙන දැනුම් පද්ධතිය ඊටාම වටිනවා. හැබැයි ඒක දැනුම් පද්ධතියක් විදිහට වටිනාකමක් නැහැ. නිකම්ම දැනුමක් විදිහට තිබිලා තිය වැඩක් නැහැ. මොකද බුදුවරු දේශනා කරේ ඕක පාඩම් කරලා තියාගන්න කියලා නෙමෙයි. ඒ දේශනා කරලා තියෙන්නේ අවබෝධ කරගන්න. ඉතින් එහෙනම් දේශනා කරන්න මේක සුදුසු වෙන්නේ සම්මාදිට්ඨිකත්වයට පත් වෙන මිනිස්සුන්ට විතරයි. අනිත් මිනිස්සු පොත් කියවලා ඇති වැඩක් නැහැ. මොකද තේරෙන්නේ නැතුව පොතක් කියලා මොනවා කරන්නද? තේරුම් ගන්න මිනිස්සු ඇති. මම කියන්නේ බහුතරයකට වෙන වැරද්ද. දැන් අපිට හම්බෙච්ච මිනිස්සු හිටියා. සමහර අය මේ එක කට්ටියගේ බණ දේශනා වලට ගිහිල්ලා අහලා ওই ප්‍රාණයාම වගේ භාවනා කරන්න ගිහිල්ලා මනස විකාර කරගත්ත මිනිස්සු හිටියා. සමහර අය ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා එහි තියෙන වෘත රකින්න ගිහිල්ලා මේ මනස විකාර කරගත්ත මිනිස්සු හිටියා. ඉතින් අපි කියන්නේ ඔය මොකවත් නැහැ කරන්න දෙයක් නැහැ. මේ තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ ඔයාලට ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලස්සනට ජීවිතේ ගෙවන්නත් පුළුවන්. මොකද සෝතාපට්ටි ඵලයටපත් වෙනවා නම් යම් කිසි කෙනෙක් අපි මේ ඵලයක් ගැන කතා කරන්නේ ඒ වචනේ පාවිච්චි කරේ මේ තන කෙනෙකුට අර කතාවෙන් තේරුම් ගන්න මොකද්ද අපි කියන්නේ කියන ඕනේ හින්දා ඒ වගේ අවබෝධයක් යම් කිසි කෙනෙක් දරුවොත් මේ ලෞකික ජීවිතේ උනත් බොහොම පැහැදිලිව ගෙනියන්න පුළුවන්. එතනින් එහාට එයා ගමන් කරලා කොහොමද මේ නිබ්බාන කියන තත්ත්වයටපත් වෙන්නේ කියන එකත් පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඇත්තම தත්ත්වය එයා දරාගත්තද නැද්ද? ඒක අපි දන්නේ නැහැ. සමහර අපි ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න වලට දෙන උත්තර දිහා බලලා අපිට යම්කිසි විනිශ්චයක් විතරයි කරන්න පුළුවන්. 100% විනිශ්චයක් කරන්න අපිට බෑ. හැබැයි කියලා දෙන දේ හරියට තේරුම් ගත්තොත් කෙනෙකුට නිබ්බාන අවබෝධයම කරන්න පුළුවන්. මොකද බැරි? ඒක කරන්න පුළුවන්. ඒක එයාගේ වැඩක්. ඒ කෙනාගේ වැඩක්. අපි පෙන්නලා දෙන්නේ මෙන්න මේ මත මෙන්න මෙහෙම සිදු කරන්න පුළුවන් කියන එක. ඒකට තමයි මේ සමහර අය මේ අවුල වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මෙතන සැබෑ තේරවාදී බුද්ධහමට අනුව සෝතාපන්න වීම WhatsApp group එකකට රින්ගා විනාඩි 20ක දේශනාවක් අතා මම අවබෝධ කළා කියලා සාහිතික පත්‍ර දෙන ලාභ ක්‍රියාවක් නොවේ. ඔව්. මම අවබෝධ කරා කියලා ලාභ ක්‍රියාවක් නෙමෙයි. අපි පෙන්වන්නේ මාර්ගය. මේ වගේ පෙන්වන තැන් තියෙනවා නම් ඔයාලත් පරිස්සම් වෙන්න. මොකද මම මේ පෝස්ට් එකක් දැකලා කියන කතාවක් සහ අපේ ක්‍රියාකාරීත්වයක් පිළිබඳව පැහැදිලි කිරීමක් සංසන්දනය කිරීමක් තමයි මේ කරන්නේ. හරි.
ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ වදාළ කරේ සෝතාපට්ටි අංග 4යි. මේ සෝතාපට්ටි අංග 4ක් පෙන්වලා දීලා තියෙනවා කියලා මෙයා දාලා තියෙනවා. මම දන්නේ නැහැ මේකේ සත්‍ය අසත්‍යතාවය. මෙයා කියන විදිහට. මම එහෙම තමයි මේ වෙලාවේ උපුටා ගන්න නිසා මෙයා කියන විදිහට. කල්යාණ මිත්‍ර සේවනය. දැන් ඉතින් ඔය කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ මොකද්ද? සෝතාපට්ටි ඵලයටවත් පත් වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් මේ මාර්ගය පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් හැකියාව තියෙන අය. දැන් අපිට එහෙම හැකියාවක් තියෙන මිනිස්සු හොයාගන්න පුළුවන්ද? අපිට නම් හම්බෙන මිනිස්සු අර පොතේ තියෙනවා කියෝ කාලනාස්ති කරන මිනිස්සු ටිකක් විතරයි මුණ ගැහුනේ. මේ මාර්ගයේ පෙන්වන මිනිස්සු හම්බෙන ප්‍රමාණය හරි අඩුයි. ඒකයි අපි කියන්නේ මෙතෙන්ට ඇවිල්ලත් ඔයගොල්ලෝ බලන්න. සුදුසු නම් තෝරගන්න. ඒතකොට කල්යාණ මිත්‍ර සේවනය. ඒතකොට අපිත් කියන්නේ ඒකම තමයි. පොත කියෝ ඉඳලා වැඩ නැහැ. පොත පැත්තකට දාලා හොඳ කෙනෙක්ගෙන් ඒ ධර්ම ඉස්සෙල් ශ්‍රවණය කරන්න. ඊට පස්සේ සද්ධම්ම ශ්‍රවණය අන්න. ඒක තමයි කියන්නේ සද්ධම්ම ශ්‍රවණය. ඒතකොට මේ නිවැරදි ධහම අපි ශ්‍රවණය කරන්න ඕනේ. අහන්න ඕනේ. කාගෙන්ද කල්යාණ මිත්‍රයක් ආශ්‍රය කරලා එයාගෙන් අහන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය. මං හිතන්නේ මේ කියන්නේ මේගොල්ලෝ මේ කියන්න හදන්නේ මොකද මම පොත කතා කරන්නේ නැහැ ඇත්තටම ඒක මගේ රූල් එකක් ඒ කියන්නේ මම මෙතන පාවිච්චි කරන රූල් එකක් පොතේ කතා කරන දේවල් වලින් සීමිත ප්‍රමාණයක් අපි කතා කරලා ඊතුරු දේවල් ඔයගොල්ලන්ගේ එදිනෙදා ව්‍යවහාරික වචන වලින්ම අපි කතා කරන්න උත්සාහ කරනවා ඒකෝට තමයි මේකේ මොකද්ද කියලා තේරෙන්නේ නැත්තම් හැමදාම පොතේම තියෙන වචන ටිකක් අහට මෙහාට පෙරලා මම දන්නවා මම පොර ගියාගෙන ඉන්න පුළුවන් හරි එතකොට යෝනිසෝ මානසිකාරය කියන්නේ මේ පිළිබඳව හොඳ මනසක් තියාන තේරුම් ගැනීමක් වෙන්න පුළුවන්. ඒක ධම්මානු ධම්ම පටිපatti. ධම්මානු ධම්ම පටිපදාව. ඒ කියන්නේ මේ අනුව කටයුතු කිරීම. වෙන්න ඇතිනේ නේද? මම හිතන්නේ එහෙමයි. ඉතින් අපිත් කියන්නේ ඒක තමයි. මේ ධර්ම මාර්ගයේ තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න. මොකද සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනාගේ වැඩේ ඉවර නැහැ. තව තියෙනවා. නේද? තව තියෙනවා. කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අනම්මනම් ඔය තියෙන උඩට නේ. අහලා තියෙන පොත්වල. දැන් ඕවා වචන වලින් කියලා මෙහෙමයි කියලා විස්තර කරන්න හැකියාව තියෙන මිනිහා කියන්නේ අවබෝධයටපත් වෙච්ච මිනිස්සෙක්ද? ඔයාලා කල්පනා කරලා බලන්න. ඕක කියන්න බැයිද ඕන කෙනෙකුට? ඒ වචන ටික පාඩම් කරගත්තාම කියන්න බැයිද? එහෙම කියන මිනිස්සු තමයි අපිට වැඩිපුර හම්බෙන්නේ. හැබැයි වැදගත් වෙන්නේ මොකද්ද? ඒ අවබෝධය තව කෙනෙකුට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාව මුණ ගැහිලා යාගෙන් ධර්මය අහන්න. අපි ඉල්ලන්නේ ඉච්චර. අපි කාගෙන්වත් අරයා ගාවට යන්න එපා, මෙයා ගාවට යන්න එපා කියලා කියන්න එපා. කියන්නේ නැහැ. ඔයා ඕගොල්ලෝ ඕනේ සැරකට ගිහිල්ලා ඒකයි අපි අහගන්න ඕනේ. දැන් මට පහුගිය දවස්වල මිනිස්සෙක් මුණ ගැහෙනවා. එයා කියනවා මේ තැනකට ගියා. එයා ශ්‍රවණය කරාලු ධර්මයේ. මම මේ ගොඩක් අයගෙන මේක උදාහරණයක් කියන්නේ ශ්‍රවණය කරාලු. එතනින් කිව්වලු තමන්ගේ හිතට එන වෛරී චේතනා, ආශාවේ චේතනා ඒවා විදර්ශනාවෙන් දැකලා විදර්ශනාවක් කියලා වචනයක් කිව්වද කියලා මට ලොකු මතකයක් නැහැ. කොහොම හරි ඒ දිහා බලලා ඒ සිතුවිල්ල දිහා බලාන ඉඳලා ඒ සිතුවිල්ලේ තියෙන ඒ වෛරී ස්වභාවය අඩු කරගන්න විදි කියලා දුන්නා. ඉතින් මොකටද අනේ? අඩු කරගන්න ඕනේ නැති වෙනම හැටි පෙන්ලා දුන්නාම හරි නේද? අඩු කරගන්න එක යා කරගනී නේද? ඉතින් අපි පෙන්වන්නේ ඒක නැති වෙන හැටි. ඔයාලා ගාව වෛරයක්, ක්‍රෝධයක් කියලා එකක් කොහොමද හටගන්නේ කියන එකයි පෙන්ලා දෙන්නේ. ඉතින් හටගන්නේ කොහොමද කියලා දැනගත්තට පස්සේ ආයෙ ඇති කරගන්න ඕනේ නැහනේ. කොහෙන්ද මේක හටගන්නේ කියලා දැනගත්තා නම් හටගන්න තැනක් තියෙනවද කියලා දැන් හටගත්ත දෙයක් තියෙනවද කියලා පෙන්ලා දුන්නොත් එහෙම ඔයාලට ප්‍රශ්න ඉවරයිනේ. ඒකයි පෙන්වලා දෙන්නේ. මෙන්න මේ වාගේ ස්වභාවයක් මත මෙසේ විය නොහැකි. වෙන්න පුළුවන්ද? බලන්න කල්පනා කරලා අවිල්ල කතා කරලා බලන්න. එතකොට ඔයාලට යථාර්ථය තේරෙයි. නැත්තම් අරක දිහා බල ඉන්න ගියොත් ඔයාලා සංසාර චක්‍රය තුල හැමදාම අර ගුණ බල ඉන්නවා. මොකද්ද මේකේ තේරුම? කෝසෝතාපට්ටි අවබෝධය. ආයි බල ඉන්න තියෙන්නේ ඔක. අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න ඕනේ. ඒතකොට දැන් අර විදිහට බලයිදී යම් ප්‍රමාණයක් මේක අඩු වෙනවා බව හැබැයි. ඒතකොට ඒ දේශනාවල කියපු දේවල් වැරදිද? නෑ වැරදි නෑ හොඳයි. හැබැයි ඊට වඩා අපිට කෙටි කාලයක දැන් මම කියපු කෙනා කිව්වේ දවස් දේශනා 4කට 5කට ගියා කිව්වා දවස් 7 15ක් 20ක් 30 ශ්‍රවණය කරා කිව්වා මොනවද ඔච්චර ශ්‍රවණය කරන්න තියෙන්නේ? ඕක තේරුම් ගන්න. මේක යථාර්ථය. ඊට පස්සේ ඒ කෙනා අපිත් එක්ක ඇවිල්ලා විනාඩි 15ක් 20ක් විතර එයා දැනට තේරුම් ගත්ත තැන ඉඳලා අපි පැහැදිලි කරලා දුන්නා මොකක්ද මේ තැන සිද්ධ වෙලා තියෙන්නේ. හරියට මේක තේරුම් ගත්තා දැන් ප්‍රශ්න ආපුවම මොකුත් නැහැ. මෙච්චර දවසක් එයාට ප්‍රශ්නයක් තිබුණා. මෙච්චර දුර යන්න ඕනද මේක තේරුම් ගන්න කියලා. මොකද දැන් සෝතාපට්ටි වුණාට පස්සේ තවත් දේවල් තියෙනවා කියලා කිව්වලු. ඒතකොට ඒව කර තව කොච්චර කාලයක් යන්නද කියලා එයා කල්පනා කරා. හැබැයි කියපු ගමන් තේරුම් ගත්ත ගමන් එයා අවසන් කරගත්තා. එයා කියපු විදිහට එයා අවසන් කරගත්තා. එයාට ආයෙ ගැන හිතන්න දෙයක් නැහැ. එදිනෙදා සිදුවන දේ පිළිබඳව තව ඕනනම් එයා බලන කතාව මොකක්ද එයා කිව්වා. ඒක එයාගේ වැඩක්.
අපි පෙන්ලා දුන්නේ මෙන්න මෙහෙම මේ தත්ත්වයේ පවතිනවා. එතනින් ඉවරයි මේ කතාව කියන එක තමයි අපි පැහැදිලිව කියලා දුන්නේ. එතකොට මේ මාර්ගයේ පැහැදිලි කරලා දුන්නාට පස්සේ තවත් මොකටද මේ ධර්ම? ඉතින් දැන් එයාගෙන් ඇහුවා අපි දැන් මේ එක්කෙනෙක් උදාහරණයක් කියන්නේ ඒ කෙනාගෙන් අපි ඇහුවා දැන් ඔයාට ධර්ම මාර්ගයේ යන්න මොකුත් අවශ්‍යද? ධර්ම මාර්ගයේ යන්න ඒ කියන්නේ දැන් පාඩම් කර කර කාලනාස්ති කර කර තව ශ්‍රවණය කර කර එහෙම එපා කියලා අපි කියලා නැහැ. ශ්‍රවණය කර කර යන්න දේවල් තියෙනවද කියලා තමයි අපි අහුවේ. යන්න ගමනක් ආයේ තියෙනවද කියලා තමයි අහුවේ. එතකොට ඒ යන්න ගමන අහනකොට එයාම කියනවා දැන් මට මම පොත කියවලා බැලුවා. පොත කියවන කියන්නේ තොරතුරු බලපුවාම ඒ තොරතුරු ටික දැන් තේරෙනවනේ. ආයේ කොච්චර සූත්‍ර කියවලා බැලුවත් මේ ටිකම නේද තියෙන්නේ කියන එක දැන් තේරෙලා ඉවරයි කිව්වා. ඉතින් අර බලන්න කොච්චර වටිනවද කියලා මේ සූත්‍ර ගැන පිළිබඳව ආයේ ඔය හොයා තියෙන 84000ක් ධර්මස්කන්ධයම කියා ඉන්න ඕනද කියලා? මම කියන්නේ කියවන්න එපා කියන එක නෙමෙයි. ඉතින් බලන්න අර පොත කියවන ගිහිල්ලා අතරමං වෙච්ච බහුතරයක්. පොත කියවන්නේ. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍ර සේවනයකින් තොරව වරදව වටහා ගන්න එපා. කල්යාණ මිත්‍ර සේවනයකින් තොරව මේක පරිශීලනය කරන්න ගිහිල්ලා බහුතරයක් අමාරු වෙట్లా තියෙන්නේ. ඒ වගේම තමයි නොයෙකුත් දේශනා ගිහි පැවිදි නොයෙකුත් දේශනා වලට සවන් දීලා තව ගොඩාක් දුර අපිට යන්න තියෙනවා කියා අර මල් පූජා මේ මල් පූජා ඒවා කර කාල නාස්ති කරන එකක් කරනවා. ඒක කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ අවබෝධයෙන් පසු ඒ දේවල් කරන්න. මේ සම්මාදිට්ඨිකත්වය කියන්නේ මොකක්ද කියන එකවත් හරියට තේරුම් අරගෙන ඒ දේවල් කරන්න. එතකොට ඒවා ඔයාලගේ නිවන උදෙසාම වැඩෙනවා. ඔයගොල්ලන්ගේ නිවන උදෙසාම ඒ කරන කියන වැඩ කටයුතු ටික හේතු වෙනවා. ඒම නැතුව නිකන් අමු පෘතජ්ජනයෝ විදිහට සමාජයේ ඉඳගෙන මොනවා හරි කර කාලේ නාස්ති කරනවා විතරයි මෙලෝ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න ඔයගොල්ලෝ අවුරුදු ගාණක් සිල් ගත්තා. අවුරුදු ගාණක් බණ භාවනා මේ දහම ඇසුවා. දැන් හරිද ඔක්කොම? දැන් තව ඉවරද? දැන් අපි කියන්නේ ඉවර වෙන මාර්ගේ. මේ ගමන ඉවර කරන විදිහ තමයි පෙන්නලා දෙන්නේ. හැබැයි පෙන්නලා දෙනකොට කෙනෙකුට ඉවරයි වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට දවස් දෙකක් ගිහිල්ලා මේක තේරෙන්නත් පුළුවන්. තව කෙනෙකුට මාසයක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට කල්ප ගාණක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි දන්නේ නැහැ ඒක. ඒ යන්නේ දන්නේ. ඒ කෙනානේ දන්නේ. හැබැයි දැනුම් පද්ධතියක් තුල ඉන්නේ නැතුව මේක නුවණින් දැකලා තේරුම් අරගෙන ඊට පස්සේ ඕනේ දැනුම් පද්ධතියක් දාගෙන මේක අවසන් කරන්න කියන පණිවිඩයයි අපි කියන්නේ. ඒක තමයි මේ සමහර අයට මේ ගැටලු සාගත වෙලා මේ විදිහට දේවල් ෂෙයා කරනවා ඇත්තේ. එතකොට මේක කියලා තියෙනවා සම්පූර්ණ විතුරු කියදින හරි බුදුවදුන පස්සේ කළා තමන් හදාගත් නීති රීති මත දුවන මෙවැනි නිවන් කඩසාප්පු වලට. දැන් දන්නේ නැති ඔය නිවන් කඩසාප්පු මොනවද කියලා. දැන් ඇත්තටම නිවන් කඩසාප්පු තමයි දැනුම් පද්ධතියක් තුල කියව ඉන්න කට්ටියගේ තියෙන්නේ මොනවද? ඔය දවසකට සූත්‍රයක් ගන්න ඔහේ කියවන ඉන්නවා. ඒ සූත්‍රයේ මෙහෙම තිබ්බා කියලා දැනුම් පද්ධතියක් තියෙනවා. ඕන්න ඔය දැනුම් පද්ධතිය තමයි කඩසාප්පු කියලා කියන්නේ. ඕන්න ඔය දැනුම් සාප්පු තමයි කඩසාප්පු. දැන් ඊට පස්සේ මොකද කියන්නේ? අරකට ආධාර කරන්න මේකට ආධාර කරන්න. දැන් අපි අහවල් තැන සීල ව්‍යාපාරයක් කරනවා ඒකට සහභාගී වෙන්න. අහවල් තැන දානයක් කරනවා ඒකට සහභාගී. මං කියන්නේ ඒව නරක දේවල් නෙමෙයි. හොඳයි. ඒව හොඳ දේවල්. හැබැයි ඔය දැන් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පතා කරපු සම්මාදිට්ඨිකත්වයේද නැත්තම් නිබ්බානද? දෙකම නැහැ. තව දුරයි. ඒවට තව දුරයි. ඊට කලින් මේවා කරහලා කියලා තමයි කියන්නේ. දැන් අපි කියන්නේ ඒක නෙමේ. දුර නෑ ළඟ තියෙන්නේ. අත ළඟ තියෙන නිවන, අත ළඟ තියෙන සෝතාපට්ටි ඵලය දකින්න පුරුදු වෙන්න. ඒක දකින්න ඉස්සෙල්ලා. නුවණින් හරි මේ දැනුම් පද්දයෙන් හරි ඒක හරියට දකින්න. දකින්නවා කියලා කියන්නේ අර මේ කියපු යෝනිසෝ මනසිකාරය. හරිද? ඉතින් එතන තියාගන්න. හරි. ඒ මට්ටම තියාගන්න කියන එක තමයි කියන්නේ. ඒකට තමයි අපි පාර පෙන්නන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp link එක තියෙනවා. කැමති කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක කියලා තියෙනවා සැබෑ බුද්ධිමත් බෞද්ධයෙකු කුසල නොසැලෙන පිරිසුදු ත්‍රිපිටක බුද්ධ වචනය පමණක් සරණ යමු. ඕන්න ත්‍රිපිටක බුද්ධ වර්ණය පමණක් සරණ යමු. ඔය ඉතින් කවුරුත් එහෙම එපා කියලා නෑ. දැන් ඔය සරණ ගිහිල්ලා වැඩේ වෙලාද තියෙන්නේ? හොඳයිද? දැන් මේ වචනෙන් මම අදහස් කරන්නේ ඒක කරන්න එපා කියන එක නෙමෙයි. දැන් මම අහන්නේ ඔහොම ගියානේ, ඇහුවානේ. දැන් හරිද කියලා අහන්නේ. දැන් හරිද? සම්මා දිට්ඨිකයිද? නැත්නම් තාමත් හිතරේන වෛර අඩු වැඩි කර බල ඉන්නවද? අඩු වැඩි කරන්න මේවයි බලන්න දේවල් නැහැ කියන එක අපි පෙන්නලා දෙන්නම්. මේ වගේ අඩු කර වැඩි කර බලන්න දේවල් නැහැ. මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියන එක අපි පෙන්නලා දෙන්නම්. එහෙම නැතුව ඔක අඩු කර මොනව බලන්නද? භාවනා කර මොනව කරන්නද? කරන භාවනාවක් තේරුම් ගන්න කරන්න. ඒ කියන්නේ මෙතන ධම්මගේ සිද්ධ වෙන්නේ මොකක්ද? මේ බුදුවරු පෙන්ලා දුන්නේ කුමක්ද?
ඒක තේරුම් අරගෙන ඊට පස්සේ භාවනා කරගන්න. එතකොට මේක හොඳට වැඩිලා යයි. මේ කතාව ඉක්මනට තේරෙයි. සමහරට දවසෙන් දෙකෙන් නිබ්බාන. ඇයි සැකයිද? ඇයි දාර්ශීරයට බණ කිව්වා? සුනිස්සෝපාකලට බණ කිව්වා. එතකොට කියයි ඒගොල්ලෝ ඒ කාලේ පින් කරපු නිසා. ඒ පින් කරපු නිසායි බුදුහාමුදුරන් නෑ. ඔයගොල්ලන්ගේ තියෙන අඥානකම. පිනක් කුසලයක් මෙතෙන්ට ඇද ගන්න එපා. දැන් උනත් ඒක හරියට අහන්න පුළුවන්කම තියද්දි මේ වගේ ව්‍යාජ පෝස්ට් වලට රැවටිලා මේ කියන විදිහට ව්‍යාජ පෝස්ට් වලට ඔයාලා රැවටිලා ඔයාලට කෙටි කාලයක් තුල එහෙම නැත්නම් කෙනෙකුට අපිට කාලය කියන්න බෑ සාමාන්‍ය කෙටි කාලයක් තුල මේ යථාර්ථය දැනුම් පද්ධතියක් ඔස්සේ හෝ විදර්ශනාවකින් හෝ තේරුම් ගැනීමට තියෙන අවස්ථාව නැති කරගෙන අර සූත්‍ර කියව කාලනාස්ති කරනවාද කියලා ඔයාලම කල්පනා කරලා බලන්න. ඊට පස්සේ තියෙනවා ව්‍යාජ ලින්ක් කරා යන සමූහ වහාම ඒ වගේ ඉවත් වෙන්නලු. ඔන්න ඒගොල්ලෝ දෙන උපදේශය. වහාම ඉවත් වෙලා ඔය කියන එහෙනම් කොයි හරි තියෙන ඒවා ASCII තියෙන ගෲප් ASCII ඔය සාකච්ඡා කරනවා නිකන් අර මේ බයිට් එකට කතා කරන බොනවා වගේ නේ මම ඔය කියවෙන්නේ අල්ලාප සල්ලාපේ දෙන්නේ ඈ දේශනාවක් අරගෙන සූත්‍රයක් කරන අල්ලාප සල්ලාපේ දෙනවා මම ගොඩක් ඒ වගේ දැකලා තියෙනවා එහෙම තමයි අරකින් මෙහෙම වෙනවා මේකෙන් අරේම වෙනවා ඒකෙන් මෙහෙම කිසිම නුවණකින් බැලීමක් නැත බලන අය ඇති ඒක වෙනම කතාවක් නමුත් බහුතරයකට සිද්ධ වෙන්නේ අරකම කියවන ඒකම කියවන්න නෙමෙයි අපි කියන්නේ ඉස්සෙල්ලා තේරුම් ගන්න තේරුම් ගත බෙදෙන සමහර අය කියනවා චුතිපටි සංදිය මෙහෙන් චුත වෙලා පටිසන්ධි වෙන හැටි දැන් දැක්කද ඔක කවුරු හරි දැක්කද ඊට පස්සේ දිව්‍ය ලෝක අරම්මනම් ඒවා තියෙන හැටි දැක්කද කවුරු හරි දැක්කේ නැහැ හැබැයි මාර දැනුම් පද්ධතියක් තියෙනවා වගේ නිකන් දැක්කා වගේ කියවන අය ඉන්නවා ගෲප් වල හරිද දැක්කා වගේ ගෲප් වල කියන අය ඉන්නවා ඉතින් ඔයාලා ඒ වගේ තැන්වල ඉන්න අය තමයි මෙන්න මේ වගේ පෝස්ට් ෂෙයා කිරීමක් කරන්නේ කරලා ඔයාලට හම්බෙන අවස්ථාව ඔයාලට මේක තීරුම් ගන්න හම්බෙන අවස්ථාව නැති කරලා දානවා තමන්ගේ මායя තමන් විසින්ම ගොඩනගා ගන්නවද නැද්ද? ඒ කියන්නේ මේ වාගේ පෝස්ට් බලලා යථාර්ථයේ තියෙන තැනට ගිහිල්ලා දැන් මෙහෙම ගහන්නේ ඇයි? කඩසාප්පු ඇති. අපි දන්නේ මේ විදිහට වාගෙට කියන චං ඕන තරම් ඇති. හැබැයි අපි දැක්කෙත් කඩසාප්පුම තමයි. දැන් මේ ඊයේ පෙරේද ගිහලා සාකච්ඡාවක අහගෙන ඉන්නකොට දැනෙච්ච දෙයක් තමයි. නිකන් කියවන ඔහෙ කියවන. මෙලෝ රහක් නැහැ. ඒව තමයි කඩසාප්පු. හරිද? කඩසාප්පු කියන්න බෑ. ඉතින් කඩසාප්පු නම් ලාභයක් තියාගන්නත් එපා. එතකොට මේ ලාභය මොකද්ද සමහර ඒවාට එහෙම දේශනාව අවසන් කරලා අහවල් මේක උදි කරන්න මෙහෙම පින් ඇති අය සහභාගී වෙන්න. ඒවා එපා නෙමෙයි ඒවා කරන්න ඕනේ. මොකද ඒවත් හේතු වාසනා වෙන අවස්ථා තියෙනවා මේ නිබ්බාන මාර්ගයට. ඒ කියන්නේ මෙහෙම එකක් තමන් ළඟට එන්න ඒවත් කරලා තියෙන්න ඕනේ. ඒවටත් හේතු අපි ඕනනම් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද ඒවා සිද්ධ වෙන්නේ කියන එක. හැබැයි දෙයක් අහලා තේරුම් ගන්න අවස්ථාව තියෙද්දී අර තැන් අර වගේ කියව කාල නාස්ති කරන තැන්වල කාලේ නාස්ති කරන්නේ ඇයි? තමන්ගේ ජීවිතේ වටිනා කාලයම පාවිච්චි කරලා යථාර්ථයට පත් වෙන එක වටිනාකමක් නෙමෙයිද? විනාඩි 5ක් 10ක් 15ක් 20ක් පැයක් වෙන්න පුළුවන් කෙනෙකුට. හරි? තමයි දැන් මම කියපු අර උදාහරණ කතා කරලා ආපු කෙනාට විනාඩි 15ක් විතර වය ගත වුණේ. එයා නිබ්බාන කියන්නේ කුමක්ද කියන තැනට එනකම්ම අවබෝධ කරලා අවසන් කරා. ඒතර අවසන් කරා කියන වචනේ මට කියන්නේ නේ අපිට තේරෙන භාෂාවෙන් අවසන් කරා. එතුමා තේරුම් ගත්තද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක එතුමාගේ වැඩ. හැබැයි මේ මාර්ගය දක්වාම හොඳ විදර්ශනා නුවණකින් සාකච්ඡා කරමින් ඉදිරියට ගමන් කරා. ඒක බොහෝම උනන්දුවක් ඇතුව. ඉතින් අද වෙනකොටත් ප්‍රශ්න අහලා බලපුවාම තියෙන දේ තමයි ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. දැන් සූත්‍ර කියවනවා කියලා කියවුවත් ඇති වැඩක් නැහැ. කලින් කියවපුවා දිහා බලපුවාම එක සූත්‍රයක මේ මාර්ගයේ තිබුණා නේද? අපිට මේ හැමතැනම සූත්‍ර කියවන්න ගිහිල්ලා අහන්න ගිහිල්ලා එක එක්කෙනා කතා අහන්න ගිහිල්ලා අපි අමාරුවේ වැටුණා නේද කියලා ඒගොල්ලොම ප්‍රකාශ කරනවා. තියමන අපි කරගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් හරිද? කෙනෙකුට සොයා බැලීමක් කරන්න ඕන නම් ඒ පිළිබඳව මෙහෙමයි ඉතින් සොයා බැලීම කරන්න කියලා අපේ group එකට එන්න කියලා කියන්නේ description එකේ තියෙනවා link එක. ඒකට ඒකට එන්න කියලා කියන්නේ නිකන් තර්ක කරන්න එන්න එපා. ඒ කියන්නේ අර මේ post එකේම කියලා තියෙන දේ බොහොම පැහැදිලිව සූත්‍රයෙන් ගෙනල්ලා ගෙනහැර දක්වනවට මේ අපි අකමැති කියලා. ඔව්. දැනුම් පද්ධතියක් විදිහට ගෙනහැර දක්වන අයට අපි අකමැති. හැබැයි නිර්වාණය උදෙසා නිබ්බාන වීම උදෙසා මේක තේරුම් ගැනීම උදෙසා තර්ක විතර්ක කරන්න අවශ්‍ය වෙන හින්දා ඒ කියන්නේ තමන්ගේ අවබෝධය කර ගැනීම උදෙසාම තර්කයක් ගේනවනම් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට හම්බෙන බොහෝ අයගේ තර්ක තිබුණේ කොතනද? ඒ අයගේ තර්ක තිබුණේ සේරම අර නිකන් අපි කරන එක වැරදි. ඒගොල්ලන්ගේ ඔය පොතේ තිබුණ එක හරි කියා ගන්න විතරයි. ඉතින් පොතේ හරි තමයි. ඉතින් පොතේ හරි තිබ්බට නෑනේ මිනිස්සුන්ගේ හිතවල හරි නැත්තම්.
ඒ පොතේ තියෙන ධහම නිවැරදි විදිහට හිතවලට ගිහින් නැත්තම් මෙතන මර කතා කරපු කාරණාව යෝනිසෝ මනසිකාරය වුණේ නැත්තම් ධම්මානුධම්ම පටිපදා වලට ගිහින් නැත්තම් මම දන්නේ මේ වචනවල තේරුම මම කියන්න යන්නෙත් නැහැ. මොකද මගේ සාමාන්‍යයෙන් ක්‍රමවේදය තමයි මේ පොතේ තියෙන කරුණෝ ඒ ආකාරයෙන්ම භාවිතා නොකිරීම. ඇයි ඒ කියලා අහයි. ඒ ආකාරයෙන් භාවිතා කරනවා කියලා අදහස් කරේ ඒ තියෙන වචනම ගලප කියන්න යන්නේ නැහැ කියන එක. ඒ වචනම ගලපන්න මම යන්නේ නැහැ. මොකද ඕක තේරෙන්නේ නැහනේ. දැන් මෙතන අලුතෙන් අහන කෙනෙකුට කිව්වොත් එහෙම චිත්තක්ෂණ 17ක් ගැන කිව්වොත් එහෙම අමතර දැනුම් පද්ධතියන්නේ. තේරුමක් නැති දෙයන්නේ. බුදුහාමුදුරුවෝ චිත්තක්ෂණ පෙන්න හිටියද? එන කෙනාගේ ප්‍රශ්නය දිහා බලලා එයත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරලා මෙන්න මෙච්චරයි ඔයාට තියෙන ප්‍රශ්නේ මේ විදිහට කරගන්න කියලා. දැන් බලන්න චුල්ලපන්තක හාමුදුරුවෝගේ කතාවේ. ශ්‍රෙදි කෑල්ලක් විතරයි දෙන්නේ අතට. කමටහනක් විතරයි තියෙන්නේ.